සුබ සන්ධ්‍යාවක්. මේ දැන් ලැබුණ විශේෂ ප්‍රවෘත්තියක්. ශ්‍රී ලංකාව තුළ දේදුන්න තහනම් කිරීමට උත්සාහ ගන්නා බව අපට දැනගන්නට ලැබී තිබෙනවා. අව්වයි වැස්සයි නරියගේ මගුලයියයි කියමින් දේදුන්න නරඹන ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙය බරපතල ගැටලුවක්. මෙලෙස දේදුන්නට විරුද්ධත්වයක් ඇති වී තිබෙන්නේ 1970 දී නිව්යෝර්ක් නගරයේදී මානව විවිධත්වයේ සැමරීම සඳහා දේදුන්න යොදාගෙන ඇති බව මොවුන් දැන ගැනීමෙන් පසුවයි. දේදුන්නේ පාට පාටින් ආදරේ බැඳු ආලෝකය සහ වර්ණ අතර සම්බන්ධය දරුවන්ට ඉගැන්වීමේදී දේදුන්න ඉතා වැදගත් වන අතර දේදුන්න 100%ක්ම ස්වභාවික සංසිද්ධියක් බව අප කළ විමසීම්වලදී හෙළි වී තිබෙනවා. පාසලේදී ප්‍රිස්මයක් ඉරේලියට අල්ලලා වර්ණාවලිය සකස් වන ආකාරය ඉගෙනගත් ආකාරය ඔබටත් මතක ඇති. ඉදිරියේදී පැනවීමට නියමිත දේදුණු තහනමත් සමග මේ පාඩමත් අයින් කරන්නට සිදුවේද? දේදුන්නට එල්ල වී ඇති විරෝධයේ හේතුවෙන් දේදුණු වර්ණ සහිත සමූපකාර කොඩියත් තහනම් වෙයිද? සමූපකාර කොඩිය පිළිබඳ විමර්ශනයක් සිදු කළ අපගේ ශ්‍රේෂ්ඨ වාර්තාකාරිණී පොල්බක්කී දිගහොට අප සමග සම්බන්ධ වී සිටිනවා. පොල්බක්කී, කියන්න ඔබ සොයාගත්තේ මොනවද කියලා? දේදුන්නේ පාට පාටින් ආදරේ බැඳු සුබ සන්ධ්‍යාවක් බකීෂා. ඇත්තම කියනවා නම් දේදුණු කොඩිය තහනම් කිරීමට දරන නිරන්තර උත්සාහය නිසා සමූපකාර ජනතාව ඉතා කලකිරීමට පත් වී සිටිනවා. දේදුණු කොඩිය සමූපකාර කොඩිය ලෙස පිළිගත්තේ 1925 දී ජාත්‍යන්තර සමූපකාර එලායන්ස් එක මගින්. ලෝපුරා සිටි කලාකරුවන් නිර්මාණය කර ඇති රතු, තැඹිලි, කහ, කොළ, ලානිල් සහ තදනිල් යන වර්ණ වලින් සකස් වී ඇති සමූපකාර දේදුණු කොඩිය සමගිය, විවිධත්වය, බලාපොරොත්තුව සහ ප්‍රගතිය සංකේතවත් කරනවා. පසුකාලීනව මානව ලිංගිකත්වයේ විවිධත්වය සමරන අභිමාන උළෙල සඳහාත් දේදුණු කොඩිය භාවිතා කර තිබෙන අතර දේදුන්න සඳහා මේ ඇති වී තිබෙන විරෝධයට මූලික වී ඇත්තේ එය බව පෙනී යනවා. එමෙන්ම මේ දේදුන්න තහනම් කිරීමට උත්සාහ ගන්නා කණ්ඩායම් මානව ලිංගිකත්වය පිළිබඳ විද්‍යාත්මක කරුණු දැන ගැනීමට උනන්දුවක් නැති බව අපට පෙනී ගියා. බකීෂා, අපිට මේ විමර්ශනයේදී දැනගන්නට ලැබුණා සත්ව ලෝකයේත් විෂම ලිංගික නොවන ලිංගික දිශානති. ඒ කියන්නේ සමලිංගිකත්වය සහ ද්විලිංගිකත්වය තිබෙන බව. ඒ කියන්නේ සමලිංගික සත්තුන් සිටිනවා. එහෙනම් මේ අස්වාභාවික කියලා කීමට පුළුවන්කමක් නැහැ. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය වගේ ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යාලයත් පෙන්වා දී තිබෙනවා සමලිංගික, ද්විලිංගික සහ සංක්‍රාන්තික සමාජභාවය මානසික රෝගයක් නොවන බව. ඒ වගේම බකීෂා, විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුල දේදුන්න තහනම් කළත් අහසේ දේදුන්න පෑයීමට ඉන් බාධාවක් නොවන බවයි. බකීෂා, නැවතත් ඔබට. දේදුන්නේ පාට පාටින් ආදරේ බැඳු ඔය තියෙන්නේ සත්‍ය තොරතුරු. විවිධත්වය පෙන්වන සංකේතයක්. ආලෝකය සහ වර්ණ අතර සම්බන්ධය පෙන්වන ස්වභාවික සංසිද්ධියක්. දේදුන්න සැමදා අප සමග සිටීවි. සමරනවා මිස පහත් කොට සැලකිය යුතු නැහැ. බකන් නිලාගෙන නොසිටිමු. වැඩි විස්තර දැන ගැනීමට bakamuno.lk වෙබ් අඩවිය හා සම්බන්ධ වෙන්න. සුබ රාත්‍රියක්.